Pas de soleil, pas de soleil, pas de soleil, la-la-la. Pas de soleil, pas de soleil, pas de හයි ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකේ තියෙන්නේ ජනවාරි 1 වෙනිදා මගේ දවස ගත වන විදිහ. ඉතින් ඔන්න මම මුලින්ම කිරිබත් එක හදන්න තමයි යන්නේ. කිරිබත් එක සුවඳට රසට එන්න ඕනේ හින්දා මම රබ්බේ කොළ ටිකකුත් කිරිබත් එක හදන්න එකතු කරගත්තා. ඔන්න මේ ඉතින් මම ලන්ච් එකට ඕන කෑම එක රෙඩි කරගන්න තමයි යන්නේ. මේ කෑම එකට නම් නමක් නැහැ. මම හාලුයි බඩේරිඟුයි එකතු කරලා තමයි හදාගත්තේ. මේ බත් එක ඇත්තටම හරිම රසයි. ඉතින් දැන් එළිය වැටලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ දැන් මෙතනින් යාළුවෙක් එනවා කවුද කියලා. මේ ඉන්නේ අපේ සිම්බු. එයා හැමදාම උදේට ඔය විදියට ඉතින් කෑ ගහ තමයි ඉන්නේ. දැන් ඔන්න සිම්බු ආයි නිදා ගන්න ඇවිල්ලා ඉන්නේ. පේනවනේ එයාගේ ඇඳට වෙලා ඉන්න ලස්සන. මම කිරිබත් හදපු භාජනය මාරු කරා. මොකද කලින් භාජනය අඩිය අල්ලන්න ගත්ත හින්දා මම මේ භාජනයට මාරු කරා. කිරිබත් එක චුට්ටක් රස වෙන්න ඕන හින්දා මම බටර් චුට්ටක් මෙතන එකතු කරා. ඔයාලත් කිරිබත් එකට බටර් එකතු කරලා හදලා නැත්නම් ආයෙ හදන වෙලාවක එකතු කරලා හදලා බලන්නකෝ. කලින් පෙන්නපු කෝන් රයිස් එකත් එක්ක කන්න මම මේක තමයි හදාගන්නේ. මේකට මම අල, තක්කාලි, ලූණු, සුදු ලූණු, කරපිංචා, රම්පෙ, චිකන්, තව ලෙමන් හරි දෙහි හරිත් මේ විදිහට උඩින් එකතු කරගන්නවා. අපිට මේ ඔක්කොම එකට එකතු කරගෙන ඊට පස්සේ oven එකේ දාලා පැයක් වගේ තියලා ගන්න තමයි තියෙන්නේ. මේක නම් ඇත්තටම මාර රසයි. ඔන්න ඉතින් මම හදාගත්තු කිරිබත් එක කපන්න තමයි යන්නේ. අතරම කිරිබත් එක ලස්සනට ආවා. රසටත් තිබ්බා. මේ වගේ ලුණු මිරිසක් එක්ක තමයි අද කිරිබත් එක කන්න තියෙන්නේ. ඔන්න මේ අවුරුද්දෙත් ඉතින් මම ලුණු පහනක් හදාගත්තා. මේ ලුණු පහන ඇත්තටම හොඳයි කියලා මම හිතනවා. මේ තියෙන්නේ ඉතින් ජනවාරි 1 වෙනිදා මගේ පුංචි කෑම මේසේ. ජනවාරි 1 වෙනිදා මගේ උදේවරුව මේ විදිහට තමයි ගත වුනේ. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න. සරණයි පරිස්සමට ඉන්න.